Shweta's Diary. This is actually my very first vlog and I'm a little nervous but also really excited. I'm just going to enjoy small moments and take you guys with me. ඉතින් අද මේ 25 අද තියෙනවා මට චූටි එක්සෑම් එකක් කරන්න. අද දවස ගෙවන හැටි තමයි ඉතින් මේ මිනි ව්ලොග් එකේ තියෙන්නේ. ඉතින් මේ තියෙන මගේ රූම් එක. ඔය පේන තියෙන්නේ 2026 විෂන් බෝඩ් එක. ෂෙයා එන්ඩ් එකේදී බලමුකෝ ඒකේ තත්ත්වය. දැන් වෙලාව ඇති 7යි කාලට වගේ. අහස කළුයි. අදත් ඉතින් වහින තමයි යන්නේ. Anyways, එන්නක ඉතින් අද මොකද වෙන්නේ කියලා පෙන්නන්න. ඉතින් අද උදේම මම අම්මගේ ඔෆිස් එකට යන්න තමයි ඉන්නේ. ඔෆිස් එකට ගිහිල්ලා හවස 3:00 වගේ තමයි එක්සෑම් එක තියෙන්නේ. අච්චර හොඳට රූම් එක, ටේබල් එකයි හදලා සාලෙ මැද තමයි ඉතින් මම නම් පාඩම් කරන්නේ ඔක්කොම දිග ඇරගෙන. 3 වගේ වෙනකම් ඉතින් මට ටයිම් එක තියෙනවා තව පාඩම් බලා ගන්න. බලමුකෝ. Run. මෙන්න ගෙම්බෙක් පොලේ ගහලා. ඕනේ කරන ඔක්කොම ටික බෑග් එකටත් දාගමු. ඊට පස්සේ ඉතින් ඉක්මනට ලෑස්ති වෙන්න යමු. මේක මට හම්බෙලා දැන් සතියක් විතර ඇති. තාම ඉතින් හොඳට තියෙනවා. මම මේ මල් දාලා තියෙන වතුරේකට සීනි දැම්මා. ඔයාලා try කරලා බලන්නකෝ. එතකොට ටිකක් වැඩි කාලයක් මල් ටික ලස්සනට තියාගන්න පුළුවන් වෙයි. කොන්දේට නම් ළඟදීම මොනවා හරි කරන්න වෙනවා. අපේ බල්ලගේ නැත් ලස්සනයි ඊට වඩා. මේ මස්කාරා එක gift එකකට හම්බුන එකක්. අද තමයි first time use කරන්නේ. ඉතින් කොච්චර කටු ගහලා හදාගත්තත් හෙල්මට් එක දාගාද ඉතින් ඔක්කොම අවුල් යනවා. ජේසුට පහනක් තියලා යන්කෝ ඉතින් දැන්. අහස කළු වෙලා තාම වැස්ස නම් නෑ හැබැයි. සල්ලි වගේකුත් ගත්තා. ගෙන යන් ඔෆිස් එකට. පිට්ටු නම් කන්න බෑනේ. කිරි එක බොමු. දැන් වෙලාව ඇත්තේ 10ට විතර. ඉතින් මේ කරන්න යන්නේ IRCSL එක්සෑම් එක. පාඩම් කරන්න නම් දවස් 5ක් විතර ඇති. හැබැයි ඉතින් ලොකුවට පස්සෙන් පෙන්නුවේ නම් නැහැ මං. 3-6ක් ගත්තොත් එක්සෑම් එක පාස්. ඕනෙම ආයතනයක් කරහා රක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන කවුරු හරි ඉන්නවනම් එයාලා කරන්න ඕන එක්සෑම් එක තමයි IRCSL එක්සෑම් එක කියන්නේ. තුනා මාර වෙද්දි එක්සෑම් එක පටන් ගත්තා. ඔන්ලයින් ක්‍රමයට තමයි එක්සෑම් එක තිබ්බේ. අනක මං පටිසිකු දැක්කලා ඒව ගන්නයි මේ යන්නේ. ඔන්නොහොම තමයි අද දවස ගෙවුනේ. Thank you for watching my little vlog. Don't forget to like, subscribe and support Shweta's Diary. And I will see you in my next vlog. ඉතින් එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. Bye!